නමෝ බුද්ධාය. මම හිතනවා ඉතින් ඔයාලා හොඳින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අදත් ලස්සන වීඩියෝ එකක් කරන්න මම හිතුවා. ඒ තමයි පිළිකා රෝගය සහ මගේ ජීවිතේ කෙවුණු අත්දැකීම් ගැන. අත් වශයෙන්ම කියනවා නම් මගේ ජීවිතය තුළ පිළිකාව කියන දේ හඳුනාගන්නේ 2022 දෙසැම්බර් 27 වෙනිදා. මගේ කටේ චූටි ගෙඩියක් ඇවිත් තමයි මේ පිළිකාව කියන තත්ත්වය ඇති වුණේ. ඒ වේදනාවක්වත් මා වෙත දැනුනේ නැහැ. ඉතින් ආදරණීය යාළුවනේ, චුට්ටක් හිතන්න, මේ රිදුන් නැති ගෙඩිය පරීක්ෂණයකදී තමයි හොයාගත්තේ. ඉන්න අනතුරුව මේ ඔපරේෂන් කරනවා 2023 ජනවාරි මුල. ඉන්න අනතුරුව වේදනාව මරණයත් ජීවිතයත් අතර ලොකු සටනයක් මම වෙහෙසලා පැය 5ක ඔපරේෂන් එකකින් පසුව මම ඇතුළත් කරන්නේ දැඩිසත්කාරයක කියන දවස් 5ක කාලයක් දැඩිසත්කාරයකගේ ජීවිතයත් මරණයත් අතර මැෂින් වලින් ජීවත් වුණු මම ඉන් අනතුරුව අනිත් වාට්ටුවට දානවා. ඉතින් මාත් එක්ක හිටියේ උතුම් බුද්ධ ශක්තිය. ඒ අතරේ මට කන්න බොන්න බැරි නිසා නහයෙන් බඩ දාලා තිබ්බේ. ඒ බඩේදී තමා අපේ බඩට එයා දියර ජාති ගමන් කරේ. මට ওই නහයෙන් දාන බඩේ මහා වේදනාවක් වුණා. බොන ජාතියක් වුණත් මගේ ඇඟේ හිටින්නේ නැවත ආපහු ඒක ඉවත වෙලා යනවා. ඉතින් මම අදිෂ්ඨාන කළා මට ඕක ඉක්මනින්ම කරන්න පුළුවන් කියලා. ඉතින් ඔන්නෝම කාලයක් ගත කරමින් නැවත මාර්තු මාසේ 20 වෙනිදා 2023 මාර්තු 23 වෙනිදා මහරගම අපේක්ෂා රෝහලට මම ඇතුළු වෙනවා. ඒ රේඩියෝ තෙරපි නැත්තම් කරන්ට් එක අල්ලන්නට. ඔතනදී මම අපේ මහරගම ලොකු අම්මගේ ගෙදර සිට තමා මම එදිනෙදා දවසින් දවස කරන්ට් අල්ලන්න ගියේ. ඉතින් මේ ඉන්න කාලය තුළ මට හදිසියේ අසනීප වෙනවා. මොකද කරන්ට් අල්ලන කාලය තුළ කෑම බීම කන්න බොන්න බැරුව යනවා. ඉතින් මම අපේක්ෂා රෝහලේ හොස්පිටල් ඇඩ්මිට් කරලා ඔන්න ඔහම ඉන්න කාලේ මට සේලම් දීලා මාසේ එකමාරකට වැඩි කාලයක් ඒ ජීවිතය ගෙවලා මම නැවත මගේ නිවස කරා පැමිණෙනවා. එතනිනුත් කතා කරගන්නවත් බැරුව සිටි මම වචනයක්වත් කිසිම කෙනෙක් එක්ක නැගිටලා කතා කරපු නැති මම අවසානයේ මගේ උත්සාහයෙන් වගේම මාට ආශිර්වාද කරපු ගොඩක් අය හිටියා. මේ සමාජ මාධ්‍ය ජාලයේ TikTok වගේම Facebook සමාජ මාධ්‍ය ජාලවල නම් වශයෙන් නොකියුවත් නම් වශයෙන් කියන්න ගොඩක් අය ඉන්නවා. ඒ සෑම දිනම හැම මොහොතකම YouTube වල පවා මාට ශක්තියක් වුණා. ඉතින් ඔහම කාලය ගත කරමින් ඉන්නවා. ජීවිතය කියන්නේ මේක අනිත්‍යයි. නිත්‍ය නෑ. අපි රඳා පවතින ආපු ගමනක් නෙවෙයි. తాවකාලික නවාතැනක් මේක. ඉතින් පුළුවන් තරම් මම ඔයාලගෙන් ඉල්ලන්නේ පුළුවන් තරම් ඔයාලා පින් දහම් කරන්න. මේක කර්ම රෝගයක් වෙන්න පුළුවන්. කෑම බීම වලින් හැදිච්ච දෙයක් වෙන්න පුළුවන්. මොකද මම මත්ද්‍රව්‍යවත් බුලත් පිටක්වත් පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි. ඉතින් එහෙම කෙනෙක්ට මේ වගේ දෙයක් හැදුනා. එහෙනම් කර්ම රෝගයක් වෙන්න පුළුවන්. ඉතින් ආදරණීය ඔයාලා මතක තියාගන්න පුංචි හෝ දෙයක්. මම මේක ගණන් ගත්තේ නෑ. අම්මා කිව්වා එහෙම පෙන්වන්න පුතේ පෙන්වන්න කියලා. ඒත් මම පෙන්වන්නේ නෑ. මොකද ඒ දවස්වල දහම් පාසලේ දරුවන්ගේ තෑගි ප්‍රදාන උත්සවයට මම පුරුදු පුහුණුවීම් කරන කාලේ හිටියේ. මට ඒ දරුවෝ තනි කරලා යන්න හැකියාවක් තිබ්බේ නෑ. මොකද
පෙනුනොත් අනිවාර්යෙන් නවතින්න කියනවා. එතකොට මේ සියල්ලම කඩාකප්පල් වෙනවා. දරුවන් ගැන බලලා අවසානයේ මම මේ සියල්ල අවසන් කළා. මගේ ක්‍රියාවට මම මුල පිරුවා. ඉතින් ඔන්න ඔකයි පිළිකාව කියන්නේ. මහරිකම අපේක්ෂා රෝහලේ කුඩා දරුවන්ගේ දැකපු දේ මම හිත හදාගත්තේ ඒ දරුවෝ විඳින වේදනාව. සහ පිළිකා රෝගය කිසි කෙනෙක්ට හැදෙන්න එපා. ලැබුණොත් වරබක් මුළු අපේක්ෂාවම සුව කරනවා වරුවෙන්. ඉතින් ඔයාලට උතුම් වූ තෙරුවනේ සරණයි. පරිස්සමින් සතුටින් ඉන්න. ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලට ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ නම්බර් එක තියෙනවා. ඔයාලට මැසේජ් එකක් දාන්න පුළුවන්.